අපේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. කුඹල් වෙලා අසපුව බලන්න. කව බලන්න. මේ තියෙන්නේ ළමයි. ඔන්න අපේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. අපි යන වාහනේත් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි කුඹල් වෙලා අසපුවේදී හම්බ වෙමු. Welcome to the my YouTube channel. ඔන්න ළමයි අද අපේ ට්‍රිප් එකේ 4 වෙනි දවස. ඉතින් අපි අදත් ඇවිදින්න යනවා. එහෙනම් ඔයාලත් බලාගෙන ඉන්නකෝ. මේ යන්නේ බණ්ඩාරවෙල ටවුන් එක පහු කරගෙන ළමයි. ඔන්න ළමයි අපි කුඹල්වෙල අසපුවට ආවා. ඉතින් අපේ කට්ටිය මල් ගන්නකම් අපි මෙතන හිටියා. මම නම් ඉතින් අසපුවට යනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. කො බලන්න. අපි ඇවිත් ඉන්නේ. අපි අසපුවට යනකොට ළමයි වෙලාව උදේ 11ට වගේ තිබුණා. ඉතින් මේ වෙලාවට පොඩ්ඩක් රස්නේ වැටි. ඒ වුණාට මේ පරිසරයත් එක්ක මේ රස්නේ මුසු වුණාම ඇත්තටම මාර ෆීලිං එකක් දැනෙනවා ළමයි. අම්මෝ මෙතන නම් මාරව ලස්සනයි ළමයි. මේ අසපුව තියෙන තැනට වටපිටාව පේන විදිහ මාරම ලස්සනයි. ඈතින් කඳුමුදුන් පේනවා. ඒ වගේම වලාකුළු මේ වගේ ලස්සන හිතට නම් මාරම සැනසීමක් දැනෙන්නේ ළමයි. අම්මයි අපි ඇවිත් ඉන්නේ. නව්වයි මාරම ලස්සනයි. අපිට මේව අල්ලන්න එහෙම බෑ ළමයි. මේ විදිහට එයාලා ගහලා තියෙන්නේ. ලස්සනයි නේද? මේ අසපුවේ එලිමහන හදලා තියෙන විදිහ මාරම ලස්සනයි ළමයි. හරියට දිව්‍ය ලෝකයක් දැක්කා වගේ. ඒ තරම්ම ලස්සනට මේක හදලා තියෙනවා ළමයි. මල් එහෙම ගොඩාක් තිබුණා. අපි මෙන්න මේ විදිහට අසපුව ඇතුළට ගියා ළමයි. බුදුන් වඳින්න තමයි ගියේ. මේ විහාරයේ ඇතුළ නම් මාරම ලස්සනයි ළමයි. මේ තියෙන ළමයි අසපුව ඇතුළේ තියෙන පරිසරය මාරම ලස්සනයි. ෆෝන් අරගෙන තහනම් නිසා මම පොඩි කොටසයි මෙතන වීඩියෝ කරගත්තා.
මෙතන තියෙන ලස්සන දැක්කම ළමයි මට වීඩියෝ එකක් ගන්න නැතුව ඉන්න බැරි වුණා. බලන්නකො ලස්සන දිව්‍ය ලෝකයක් වගේ ළමයි. හවස් වෙලාවට නම් මේ තියෙන ලයිට්ස් ඔක්කොම ඔන් කරාම මාරම ලස්සනට ඇති කියලා හිතෙනවා ළමයි. මෙතන ලස්සනයි. දැන් මං හිතන වෙලා හිතන්නේ අසපුයි තේවාව වෙනනේ. දැන් 11 ගණන්ද? ඔව් කියන්න ඒකනේ අර සම්මතන් එහෙමයි. KVC ආවේ. දැන් මේ තියෙන්නේ ළමයි අසපුවේ තේවාව වෙලාව. ඉතින් ඒකයි ඔයාලට බෙර තම්මැට්ටම් හොරණෑ වාදනය කරනවා ඇහෙන්නේ. අපි මේ යන්නේ බෝධියට මල් පූජා කරන්න ළමයි. මෙතනම් දිව්‍ය ලෝකයක් වගේ ළමයි. මාරම ලස්සනයි. මේ තමයි අසපුවට පේන පරිසරය. ප්‍රාර්ථනාවක් කළා ඉෂ්ට කරගන්න නේද? මෙයාලා තමයි අපිව අඬ ගහගෙන ආවේ. ඉතින් යාළුවට ගොඩාක් පින් අපිව මෙතෙන්ට අරන් ආවට. අපේ මල්ලිත් කෝල් කරනවා නෑ අම්මා එක්ක ගියා. එන්නේ මෙයාලා. මේ අපි පහලට බහලා බලමුද? අසු වෙනවා. මේ තියෙන්නේ ළමයි පාරේ ඉඳන් බලනකොට තියෙන view එක. මාරම ලස්සනයි. දිව්‍ය ලෝක. මේ බලන්නකො ළමයි මේ අසපුව හදලා තියෙන ලස්සන. මේ දිහා බලන් හිටියත් ඇති ළමයි ඒ තරමටම හිතට සැනසීමක් දැනෙනවා. Hey guys, ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ කොම්බෝගල අසපුවට. අපි උඩට ගිහිල්ලා දැන් පහළට ආවා මාරම රස්නේ. මේ හරිම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. මෙතෙන්ට ගොඩක් අය දැන් නම් ඇවිල්ලා ඇති. අනේ නොසුනේ.
ඉක්මනට කියන්නනේ. ගොඩක් අය දැන් නම් මෙතනට ඇවිල්ලා ඇති. මාරම ලස්සන තැනක්. ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න. මේ තියෙන කුඹල් වෙල අසපුව නේ? මම දිව්‍ය ලෝකයක් වගේ අනේ ලස්සනයි. ඇත්තටම අපේ රට මාරම ලස්සනයි නේද? අපේ රට තරම් මං හිතන්නේ වෙන රටක් ලස්සන නැති කියලා. මේක ඇතුළේ ලස්සන. හවසට මීට වැඩිය ලස්සනයි කියනවා කට්ටිය. මොකද මේ ලයිට් දැම්මම ඇත්තටම දිව්‍ය ලෝකයක් වගේ පේනවා ඇති. ඉතින් ළමයි මේ vlog එකෙන් මම කුඹල්වෙල අසපුව ගැන විතරයි ඔයාලට කියන්නේ. මම තව vlog එකකින් අද දවසේ ගියපු අනිත් තැන් ටික ඔයාලට පෙන්නන්නම්. Hey guys, ඉතින් ඔන්න අපි ඇවිල්ලා දැන් වාඩි වෙලා ඉන්නවා. වැඳලා ඉවරයි. වීඩියෝස් ගොඩක් ගත්තා දාන්නම්. ඇත්තටම මෙතනට ආවම හිතට මාරම සෑහලුවක් දැනෙන්නේ. මාරම සනීපයි. අවුවත් ගොඩක් තියෙනවා නේද? ඒ වුණාට සීතලයි. සනීපයි මෙතන අපි ඉන්න තැනට ඉස්සරහා තියෙන කණ්ඩක් ඒ පරිසරය දැක්කම හිතට අර හරිම අමුතු ෆීලිං එකක් එන්නේ. තියෙනවද දන්නේ නැහැ. මත් නෑනේ. පේනවනේ පේනවා. හරිම ලස්සනයි. ඉතින් කියන්න තියෙන ඔයාලත් ඇවිල්ලා බලන්න. ඔව්. යන්න නම් හිතෙන්නේ නැති. ඔව් ඇවිල්ලා නැති අය එන්න. මං හිතන්නේ ගොඩක් අය මෙතනට ඇවිල්ලා ඇති දැන් නේද? ඔව්. මේක දැන් මාරි ප්‍රසිද්ධයිනේ අසපුව. මේ ළඟහල පහල ඉන්න අය නම් කොහොමද ඇවිල්ලා ඇති. මේ ඇවිත් බලන්න. අපි තව තැනකින් හම්බ වෙමු. ඉතින් දුලාක්කට මටයි දෙන්නටම සින්දු කියන්න පුළුවන් නිසා අපි මෙතන බුදුගුණ ගීතයක් ගායනා කරා. ඒකත් එහෙනම් බලලම මම මේ vlog එක ඉවර කරන්න. නම් යාළුවනේ දිනුෂිකා මදුෂානි YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයාලට සුබම සුබ දවසක්. දින දින පිරින කරුණය මන්දා බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ